ශ්‍රී ලංකාව යටත් විජිත යුගයක් බවට පත්වෙලා තිබුණ කාලයේ ඉංග්‍රීසීන් විසින් ක්‍රිස්තු වර්ෂ 1918 දී පෙරහැර පැවැත්වීමේ කටයුතු තහනම් කරන්න පටන් ගත්තා. ඒ නිසා එම කාලයේදී මේ රට තුළ මහා දුර්භික්ෂයක් හටගෙන මිනිස්සු පීඩාවට පත් වුණා. ඊට පස්සේ සිංහල ජනතාව විසින් මීට විරුද්ධව උද්ඝෝෂණ පවත්වලා තියෙනවා. ඉන් අනතුරුව ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ හට පුද සත්කාර කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඊට පස්සේ දළදා වහන්සේ දළදා මාලිගාවෙන් පිටතට වඩම්මවා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් පෙරහැරක් සිදු කිරීමට පස්සේ මහා වර්ෂාවක් ඇදහැළී තිබෙනවා. එම වර්ෂාව දළදා වතුර නමින් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඉංග්‍රීසි හමුදාව පවා දළදා වහන්සේ ගැන පැහැදිලා තියෙනවා. මේ හේතු නිසාවෙන් ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ බෞද්ධයන් වන අපට ඉතාමත් සුවිශේෂී.